it's not ethical කියලා හිතන හින්දා මගේ කොලාජන් අයි මාස්ක් එක හුස්මට බොන්න එතකොට ප්‍රශ්න නැහැ. කොම් බ්‍රෙක්ෆාස්ට් එක හදාගමු. ලේසි හින්දා ටකල් මේක හද ගන්න. Hi, very good morning. අද මම හිතුවා මගේ morning routine එක අරගෙන ඉන්න ඕනේ කියලා. දැන් වෙලාව උදේ 9:00යි. Especially මම skin care focus කරන්න යන්නේ මේ වීඩියෝ එකේ. මගේ close circle එකේ කීප දෙනෙකුත් අහලා තිබුණා මට skin care වීඩියෝ එකක් අරගෙන ඉන්න කියලා. මම regularly කරන දේවල් ටිකක් තියෙනවා. Let's go. Welcome to Wish Vibes and subscribe කරලා තියාගන්න. ඔන්න මුලින්ම මම මගේ dressing room එකට යනවා. මම තාම brush කරලවත් මොකුත් නැහැ. උදේම මට තියෙන රාජකාරී තමයි මේ දැන් දවස් දෙකක විතර නම් මට ලේන් පැටි එක හම්බලා දෙනවා. චූටි ඉතින් එයාට ෆීඩ් කරන්න ඕනේ. ඊළඟට ඇත්තට මම normal දවසක උදේම කරන්නේ මගේ බව්ව මගේ ලී බබාට මුලින්ම good morning කියලා breakfast එක දෙන එක තමයි. ඉතින් ඊට කලින් මම මෙන්න මේ වැඩ ටික කරගන්න. ඒ වැඩ ටික ඉවරනම තමයි මම wash එක දාගන්නේ. මම මුලින්ම මොන පොඩක් ටෝන් කරගන්න. හැබැයි ඒකට මමගේ ටෝන් එක මුලින්ම පෙන්නනවා. මෙන්න මේ ටෝන් එක තමයි මම පාවිච්චි කරන්නේ. ටෝන් එක නම් local brand එකකින් මම Prevence කැමති. මේක මම ඩුබායි ගිය වෙලාවක ගත්ත ටෝන් එක. මේක හොඳයි. smells nice too. මුලින්ම ටෝන් එකෙන් මූණ හොඳට wipe කරගන්න එක තමයි කරන්නේ. අපි කලින් දවසේ රැයට කොච්චර මූණ හොඳට clean කරගෙන skin care කරලා නිදාගත්තත් මූණේ හරියට impurities තියෙනවා උදේ නැගිටලා ටෝන් කරලා බලද්දී ඔයාලා cotton pad එක ඔයාලා බලන්න ටෝන් කරාට පස්සේ මම මගේ ඉතින් පෙන්නන්නේ it's not ethical කියලා හිතන හින්දා ටෝන් කරාට පස්සේ මම අද collagen eye mask එකක් දාන්න හිතාගෙන ඉන්නවා. මේ තියෙන්නේ මගේ collagen eye mask එක. මේකේ retinol look අන්තර්ගතයි. මේක මම ගත්තේ මොකද fancy shop එකේ මට නම මතක නෑ. Xiaomi කියලා Japanese brand එකක්. මේක so far so good. මේක open කරපුවාම මේ විදිහට තමයි තියෙන්නේ. මම ගොඩාක් පාවිච්චි කරලා තියෙන තව eye masks කීපයයි තියෙන්නේ. මේ විදිහට පුංචි ස්පූන් එකක් වගේ තියෙන එකකින් අරගෙන ඇස්වල මෙන්න මෙහෙම තියාගමු. මෙන්න මේ මාස්ක් දෙක දාගෙන මම උදේවරු තියෙන වැඩ ටික ඉවර කළා දානවා. අද මගේ හෙල්පත් නැහැ. මම ඒකමයි අද මේ වීඩියෝ එක කරන්න තෝරගත්තේ. මට නිදහස් වෙලා. right. ඔන්න eye mask දෙක perfectly හරි. දැන් මම ඉදිරියට යනවා. දැන් මම ලෑස්තිලා ඉන්නේ දවසේ මුලින්ම මම ඇඟට දාගෙන මම වතුර වීදුරක් බිව්වා. පොඩි එක්ස්ට්‍රා දෙයක් කරන්නයි යන්නේ. this one මම සෑහෙන කාලයක් ඉඳන් මෙන්න මේ gluta collagen sachet එක use කරනවා. sachet එක මේක හොඳයි visible result එකක් තියෙනවා. මගේ යාළුවෝ ඔක්කොලාම කිව්වා මේකේ use කරන්න පටන් ගත්තට පස්සේ මගේ skin එක හොඳයි glow වෙලා කියලා. අපි මේක ටක් ගාලා හදාගමු. glass එකක් තියෙනවා. මම මේකට cool water තමයි පාවිච්චි කරන්නේ. චුට්ටක් දාන වතුර ගොඩක් දැම්මම බොන්නක් ප්‍රියයි. හැබැයි මේක රසයි. මේක හරිම රසයි. let's see. cheers. එක හුස්මට බොන්න එතකොට ප්‍රශ්න නැහැ. but this is really yummy. දැන් අපි මොන හරි breakfast එකක් හදාගමු. මගේ go to breakfast එක මම ඔයාලට පෙන්නන්නම්. මගේ breakfast එක හදාගන්නම sweet corn භාගයක් use කරනවා. මේක කඩලා ගන්නවා. and then fresh milk පාවිච්චි කරනවා චූට්ටක්. පස්සේ මම cheese slice එකක් use කරනවා. happy cow cheese මම ගොඩාක් ගහලා මේ වෙලාවේ මම ගාව තියෙන්නේ slices only. අපි ටක් ගාලා sweet corn dish එක හදාගමු. මෙක්සිකාන එකක් තමයි හදන්නේ. වැඩි දෙයක් නැහැ. මේක fresh milk චූට්ටක් දාලා විනාඩියෙන් තැම්බෙනවා. ඊට පස්සේ cheese slice එකක් දාලා mix කරලා කනයි තියෙන්නේ. let's see.
Cetaphil විතරයි. මොකද මම perfume ගොඩාක් chemicals දෙන hair products use කරන්නේ. මම එක ජාතියේ face wash පාවිච්චි කරලා තියෙනවා නමුත් this protects you. Just believe me. කොහේ ගෙනියද්දි මම මේ soap liquid එක ගෙනියනවා ඉතින් නැත්නම් baby soap පාවිච්චි කරනවා. නැත්නම් Cetaphil සලාඩ් වගේ products සමරන්න නැහැ. විවිධ දේවල් මම පාවිච්චි කරලා තියෙනවා ඒකට ඒවා අනුගුණ ඩැමේජ් කරන විතරයි කියලා හිතනවා. මම දැන් නාන්න යන්නේ ඒ හින්දා ඉතින් මම ෂවර් එකේදී පාවිච්චි කරපු ප්‍රොඩක්ට්ස් ටික පෙන්වන්න බැරි වෙච්ච නිසා තමයි මේ විදිහට රෙකෝඩ් කරේ. මම කිව්වා වගේම බේබි ප්‍රොඩක්ට්ස් මුන්නට පාවිච්චි කරා. බොඩි වොෂ් නම් මම වෙලාවකට පාවිච්චි කරනවා ඔය හිතන දේවල්. hair වලට මම මේ විදිහට සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් යූස් කරා. OGX එකේ ඊට පස්සේ Pantene කන්ඩිෂනර් එක පාවිච්චි කරා. දැන් අපිට අකලලා මගේ corn breakfast එක හදාගමු. මම ෂවර් එකක් ගත්තා. ලිබබාගේ ලන්ච් එක රෙඩි. එතකොට මගේ බ්‍රෙක්ෆාස්ට් එක දැන් රෙඩි වෙන ගමන් අද මට තියෙන nail appointment එකක් අපි ඒකට යන්නත් ලෑස්ති වෙමු මෙහෙමම. This is my Mexicana. Let's eat this now. Okay, so get ready with me. මුලින්ම දැන් මම shower කරන් ඉන්න නිසා කොණ්ඩේ ටිකක් dry කරගන්න ඕනේ. හැබැයි මට වෙලාව නැහැ දැන්. ඒ නිසා මම පොඩ්ඩක් air dry කරගන්නවා කියලා. මේ වෙනකොටත් හොඳටම බලන්න guys. ඔන්න මම මොකට අංකලා tone කරගන්නවා. tone කරගත්ත පස්සේ මම ගන්නවා මගේ CeraVe nourishing moisturizer එක. මේ moisturizer එකට කලින් මම ගොඩක් වෙලාවට vitamin C serum චුට්ටක් ගා ගන්නවා. මේකප් කරද්දී නම් විතරම කරන දෙයක්. අද නම් මම මේකප් එකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම යන්නේ nail appointment එකකට සහ නාපු ගමන් මම ආස නැහැ ස්කින් එකට එක එකව ගා ගන්න. so මේක hand and body දෙකටම තියෙන්නේ. sorry body and face වටේක. ඊට පස්සේ අනිවාර්යෙන්ම මම ගන්න මේ ECC Pharma එකේ මම දැන් ස්කින් එක ප්‍රෙප් කරගෙන තියෙන සන්ස්ක්‍රීන් ගෑවා මොයිස්චරයිස් කරගත්ත ඔක්කොම. දැන් තමයි ලොකුම ප්‍රශ්නේ මොකක්ද අඳින්නේ? දැන් මොන ඇඳුම තිබ්බත් මම පුරුදු වෙලා ඉන්නවා බැගි ටී-ෂර්ට් එකකුයි පෑන්ට් එකකුයි දාගෙන යන. ඒක මගේ go to dress එක වෙලා තියෙන්නේ. මම ටක් ගාලා මෙන්න මේ dress එකක් select කරගත්තා. මොකද nail appointment එකේ මට pedicure එකක් කරගන්න හිතුණා. ලේසි හින්දා ටකල් මේක ගන්න. හරි මම දැන් ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් අපි morning skincare done. nail salon එකේ හම්බෙමු. I have to apply some lipstick or lip balm. lipstick එකක් නැතුව කොහෙවත් යන්න බෑ. So husband came now. Meet my go-to nail technician, Sejal. Hey girl, shout out to you. Wow. අද මට හිතුණා ටිකක් luminous color එකකට යන්න. So I put this green today. Olivia did an amazing job to my nails. Thank you. Wow. Before and after. Wow. So then I came to work girls. අද ඉක්මනටම suddenly documents වගේ check කරන්න තිබ්බ නිසා office එකට ආවා. ඉතින් morning routine එක ඉවරයි. මේ වෙනකොට වෙලාව 3:05 වෙලා. makeup scanner skin care ගැන අපි තව ගොඩාක් දේවල් කතා කරමු. subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. bye bye. ගිහින් එන්න.